Hi guys, අද දෙසැම්බර් 26. හරිද අද ගොඩාක් රටවල්වල මම දන්න තරමින් USA, UK, ඔස්ට්‍රේලියා වගේ රටවල්වල බොක්සිං ඩේ එක අද. mainly USA and Australia මං හිතන්නේ. ඉතින් අද අපි ගියා shopping. ඒ කියන්නේ බොක්සිං ඩේ කියලා කියන්නේ මෙහි අපි ඉන්නේ පර්ත්, වෙස්ටර්න් ඔස්ට්‍රේලියා වල. එතකොට බොක්සිං ඩේ කියලා කියන්නේ සේල් දානවා. ඒ කියන්නේ discounts 50% 70% off සමහර වෙනවා නම් එකේ ගහලම තියෙනවා මෙච්චර මේක මෙච්චර ගානයි හැබැයි මේ ගානට තමයි ගන්න පුළුවන් කියන එක. ඉතින් අද මම ගියා අද මම විතර නෙවෙයි මත් එක්ක හස්බන්ඩ්ත් ගියා. හස්බන්ඩ්ුයි මයි ගියා ජුන්ඩලාප්. ජුන්ඩලාප් කියලාත් කියනවා ජුන්ඩලූප් කියලාත් කියනවා. ඒ කට්ටිය කියනවා ඒහි තමයි ලොකුම shopping mall එක තියෙන්නේ කියලා. හරියටම දන්නේ නැහැ. ලේක් සයිඩ් shopping center එක මම නමත් මෙන්ෂන් කරා. ඉතින් මම අද ගත්ත ටික ඔයාලට පෙන්වන්න හදන්නේ. සමහර ඒවා නම් මම පාවිච්චි කරන අරන් ඉවරයි දැන්. අදම සෙරෙප්පු දෙකක් ගත්ත ඒ දෙක නම් පාවිච්චි කරා. මම ටික පෙන්වන්න. දැන් ඉස්සෙල්ලම මම ගියේ Big W. Big W කියන්නේ ගොඩක් සාමාන්‍යයෙන් අඩුවට තමයි කොහොමදත් ඒකේ බඩු තියෙන්නේ. ඉතින් මම අද ගත්තා මෙන්න මේ ටී-ෂර්ට් එක. මේ මම හැංග එකක් දාලා ඉල්ලලා තිබ්බේ මම ඔයාලට පෙන්නන්න ඕන හින්දා ගත්තා. මෙන්න මේ Disney ටී-ෂර්ට් එක. මේක උනේ $12ක්. ඊළඟට ගත්තා මෙන්න මේ හුඩි එක. මේ හුඩි එක ඇත්තම ප්‍රයිස් එක $30ක්. හැබැයි මට හම්බුනේ $7කට. ඔයාලා විශ්වාස කරනවද ඒක? ඊළඟට මම ගියා Priceline Pharmacy. මම සාමාන්‍යයෙන් යනවා මේ pharmacy එකට. ඒකෙන් මම ගත්තා මෙන්න මේක. මම box එක කැඩුවා. පෙනන මේ facial roller එක. මෙහෙම chin upper chin සරව මේව හදාගන්න එක. කියන්නේ cleanse කරලා මෙහෙම කරනවා මං හිතන්නේ. මම use කළා නේද මගේ මේ first time. ඊළඟට ගත්තා Nutrient Rich Hand and Nail Cream. මේක ගහලම තියෙනවා clearance වලට තිබ්බේ. මේක $8යි මේ ඇත්තටම මේ hand cream එක. හැබැයි මම $4කට purchase කරා. මම ඒක පාවිච්චි කරා ටිකක්. ඒක නිකන් අර මේ ඒක ingredients තියෙන්නේ seed oil වගේ නිකන් natural සුවඳක් එන්නේ මේක. ඊළඟට මම ගත්තා හස්බන්ඩ්ට perfume එකක්. මේකත් clearance තිබ්බේ. මේක $40ක් original price එක. හැබැයි $20කට මං ගත්තේ. එක මාර සුවඳ අර නිකන් men's සැර perfume එකක් වගේ. ඊළඟට ගත්තා මං Guess brand එකේ perfume එකක්. ඒක නම් ඔරිජිනල් කියලා මට හිතෙන්නේ Bella Vita. ඒ perfume එකත් මාර සුවඳයි. මේක නම් clearance දාලා තිබ්බේ නැහැ. මේක $36ක් වුණා. ඊළඟට මම ගියා Big W එකේ මම ආයෙ ගත්ත අර bobby pins. මම use කරන මේ ගහගෙන ඉන්නේ. ඊළඟට මම ගියා Kmart. මගේ usual place එක තමයි Kmart. දැන් අවුරුදු එකමාරක් වෙන හැම ආපු දවසේ ඉඳන් Kmart තමයි බඩු ගන්නෙ. ඒකෙන් මම ගත්ත මෙන්න මේ socks packet එක. මේක උනේ මට මතක විදිහට මට price බලන්න බැරි වුණා. මම හිතන්නේ 6.50ක්ද කොහෙද. ඊළඟට මම ගත්ත මෙන්න මේ shoes දෙක. මේකක්වත් clearance නෑ. normal prices. මේකත් normal price. මේක $25ක් වුණා. මේ shoes දෙක. තව එකක් ගත්තා. ඒක මම දාන්න ගත්තා. ඉතින් ওই ටික තමයි අපි අද boxing day ගිහින් purchase කරේ. තව special item එකක් ගත්තා. ඒක ගත්තේ මම නෙවෙයි husband. ඒක තමයි මේ purchase කරපු හැම එකෙම ගාන වැඩිම එක. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මෙන්න
මේක. එයා ඩ්‍රෝන් එකක් පර්චේස් කරා. ඒක ඩොලර් 600ක් වුණා. ඒක තමයි බැඩිම මේක. මෙන්න මේක තමා පර්චේස් කරේ. මේක DJI Mini 3 ඩ්‍රෝන් එක. ඉතින් ඔය ටික තමයි පර්චේස් කරේ. so bye.